පරීක්ෂාව දුරකඩට එන්නේ අපගේ ආශාවන් පිනවන්නටය. නමුත් දෙවියන් වහන්සේ අපට කතා කරන්නේ අපගේ ආත්මයන් ගලවා ගන්නටය. හිතන්න ඔබ පාරේ වාහනයක් පදවනවා. පාරේ ගහලා තියෙනවා වේග සීමාව පැයට කිලෝමීටර් 60යි කියලා. ඒ වෙලාවේ පාර හිස්, පොලිසියෙන් කවුරුත් නැහැ. ඔබේ හිත ඔබට කියනවා මොකටද මේ නීතිය? මට ඕන විදිහට වේගෙන් යන්න නිදහස තියෙන්නට ඕන කියලා. ඔබ 120ටම පාගනවා. ඒ මොහොතේ ඔබට දැනෙන්නේ ලොකු නිදහසක් සහ ජයග්‍රහණයක්. නමුත් ආදරණීය සහෝදර සහෝදරියනි, ආදම් සහ ඒව කළෙත් අන්නේ වැරද්දම තමයි. දෙවියන් වහන්සේ දුන් සීමාවන් ඉක්මවා ගොස් තමන්ට ඕනෑ දේ කිරීම නිදහස කියා ඔවුන් හිතනවා. ඒ අවසානයේ උනේ දරුණු අනතුරක්. එනම් මුළු මිනිස් සංහතියටම පාපය සහ මරණය උරුම වීමයි. මිඩවසර කිහිපයකට පෙර මම දන්නේ තරුණයෙක් හිටියා. ඔහු ඉතා දක්ෂ රක්ෂණ නියෝජිතයෙක්. දවසක් ඔහුට අවස්ථාව ලැබෙනවා පාරිභෝගිකයෙකු රවටා ලොකු කොමිස් මුදලක් ලබා ගන්නට. ඔහුට ඒ වෙලාවේ හිතුනේ මේක කවුරු දන්නේ නැහැ. මේ කාටවත් පේන්නේ නැහැ. මට මේ සල්ලි වලින් මගේ ණය ගෙවා ගන්නට පුළුවන් කියලා. ඒක හරියට සර්පයා ඒවට කීවා වගේ පරීක්ෂාවක්. නමුත් ඔහු ජේසුස් වහන්සේ කාන්තාරයේදී පරීක්ෂාව ජයගත් ආකාරය සිහිපත් කළා. ජේසුස් වහන්සේට බඩගිනි වුණත්, බලය ලැබුණත් උන්වහන්සේ පැවසුවේ මනුෂ්‍යයා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොවේය කියයි. අර තරුණයා ඒ දූෂිත මුදල ප්‍රතික්ෂේප කරනවා. එදා ඔහුට සල්ලි ලැබුණේ නැහැ. හැබැයි ඔහු පරාජිතයෙක් වුණෙත් නැහැ. ඔහු එදා ජයග්‍රහණය කළේ තමන්ගේ හෘද සාක්ෂියයි, දෙවියන් වහන්සේගේ ආදරයයි. අද සමාජයේ අපි හැමෝම ඉන්නේ ලොකු වේගයකින් දුවන තරඟයක. සල්ලි පස්සේ, බලය පස්සේ අපි නීති කඩමින් එක එල්ලේ දුවනවා. අද ඔබ ගන්නා තීරණය කුමක්ද? తాවකාලික ආශාවන් නිසා ආදම් වගේ ඒව වගේ වැටෙනවාද? එහෙම නැත්නම් අසීරු වුණත් දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වී ජේසුස් වහන්සේ මෙන් සැබෑ ජයග්‍රහණය ලබනවාද? වැරදි දේ නොකර සිටීම සමහර වෙලාවට අපිට හරිම අමාරුයි. නමුත් දේව වචනයට කීකරු වී නිවැරදි දේ කළොත් අපිට ලැබෙන ආත්මික සතුට සහ සාමය වෙන කිසිම දෙයකින් අපගේ ජීවිතවලට ලබන්නට බැහැ. ජීවිතය කියන්නේ තේරීම් මාලාවක්. ආදම් වගේ මට ඕන දේ මම කරනවා කියලා හිතනවා වෙනුවට ජේසුස් වහන්සේ වගේ දෙවියන් වහන්සේට ප්‍රසන්න දේ මම කරනවා කියලා හිතන්නට පුළුවන් නම් අපගේ ජීවිතයත් මේ සමාජයත් ආලෝකවත් වෙයි. ජේසු බීටයි.